කෝටි 10ක් විතර මගේ බැංක් account එකේ තිබ්බොත් එහෙම වෙහෙ ඉන්න පුළුවන් මට ජීවිත කාලෙම කියන ආන්සර් එක මට. ඕනම රටක තමන් කොච්චර සල්ලි හෙව්වත් ඒක හැම වෙලේම තමන්ට මදි. ඒ කවදාවත් තමන්ට ඇති කියලා හිතන ස්ටේට් එකක් එන්නේ නැහැ. එතකොට අපි කොච්චර earn කරන්න ඕනේද කියන එක මම හිතන්නේ මගේ ජර්නි එකේදී මට ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒතර මම ඇත්තටම කියන්නේ මගේ හැපිනස් එක ෆලෝ කරන එක ඒක අලුත් දේවල් කරලා. මගේ කවදාවත් ගෝල් එකක් නැහැ. මම කවදා හරි මෙන්න මේ දේ ගන්න මේ දේ achieve කරන්න මෙච්චර ගාණක් හොයනවා කියන එක. මගේ goals ඉන්නේ වෙනම තැනක්. ඒකත් එක්ක එන income එකෙන් මට හිතෙන දේවල් මට requirements තියෙන දේවල් මම ගන්නවා. ඒක වෙනම පැත්තක්. මම social media වල දැකලා තියෙනවා randomly නිකන් අහනවා ඔයාට මේ කොච්චරද සල්ලියක් තිබ්බොත් ඇද්ද ඔය ජීවිත කාලේ ඉන්න කියලා. හරිද? ගොඩක් කට්ටිය හරිම කොමන් ආන්සර් එක. කෝටි 10ක් විතර මගේ බැංක් account එකේ තිබ්බොත් එහෙම වෙහෙ ඉන්න පුළුවන් මට ජීවිත කාලෙම කියන ආන්සර් එක මම දන්නේ මේ කෝටි 10 කියන amount එක කොහෙන්ද ආවේ කියන එක. හැබැයි අපි ඔය කැල්කියුලේට් කරලා බැලුවොත් එහෙම කෝටි 10ක amount එකක් වගේ බැංක් account එකේ තියෙන අපි හිතමු ඕකෙන් ලක්ෂ 500ක් විතර FD එකක් දාලා තියෙන කොහොම ගත්තොත් maximum 8% වගේ නෝට මේ annual return එකක් ගන්න පුළුවන්. ඕක grow වෙන එකයි. was spend කරන rate එක ගත්තොත් එම් කවදාත් ඔය කෝටි 10න් ඔයාට අවුරුදු 5න් එහා ජීවත් වෙන්න බෑ. මොකද ඔයා ඒ සල්ලි හම්බුනාට පස්සේ spend කරන lifestyle එකත්. ඊට පස්සේ දැන් ඒ වගේ සල්ලියක් හම්බුනොත් එම් පළවෙනි දේ ඔයා ඔය ලක්ෂ 60 70 පොඩි වාහන ගන්න නැහැ නේ. ඔයා ගන්න වාහන අඩුම ලක්ෂ 200න් උඩ. ඔයා ඔයාගේ status එක maintain කරන්න ඔයා මොකක් හරි ගියක් හදනවා හෝ apartment එකක් ගන්න අඩුම ලක්ෂ 300ක් විතර නැතරම ලක්ෂ 500ක් ඉවරයි. ඊට පස්සේ ඔයා maintain කරන්න වගේ repairs, ගෙවල් maintain කරන්න තමන්ගේ daily expenses ඔය හැම එකටම අඩුම ගානේ මාසෙට ලක්ෂ 5-6ක් අඩුම යනවා. තමන් luxury life එකක් ගත කරන්න නැතු මේ basic lifestyle එකක් ගත කරන්න.